痛みを知れ。痛みを考えろ。痛みを受け入れろ。痛みを知れ。痛みを知らぬ者に本当の平和。 ඔයාට මේ වාක්‍ය මතකයි කියන්නේ ඔයා නරුට ඇනිම එක බැලුව බෙස්ම ෆෑන් කෙනෙ. ඉතින් මංවාගෙන් අහනවා කවුද ඔයා දැක්ක නරුට එක ඉන්න බෙස්ම දුෂ්ටය කවුද කියලා. ඉතින් මේ ප්‍රශ්නයට ගොඩක් දෙන උත්තරේ තමයි පෙයින් කියන්නේ. ඉතින් මම ඒ නිසාම අද වීඩියගෙන් කතා කරන්න හිතුවා කවුද මේ පේන් කියන්නේ. ඇත්තටම ඇයි මෙයා පේන් උනේ වගේම මෙයාගේ තියෙන පියරිසින් ගැනත් මෙයාගේ තියෙන බලයන් ගැනත් ඒ වගේම මෙයාගේ තියෙන දුර්වලකම් ගැනත් අද වීඩියෝෙන් කතා කරන්න මම තීරණය කරා. එහෙනම් කට්ටියම channel එකටත් subscribe කරගෙන bell notification එක on කරගන්න. එතකොට මම දාන වීඩියෝ ඉක්මනට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට like එකක් දාගෙන එකතු වෙන්න. එහෙනම් අද අපි කතා කරමු පේන්ගේ back story එක ගැන. ඉතින් ඇත්තටම පේන්ගේ අනන්‍යතාවය ගැන අපි කතා කරොත් මුලින්ම මතක තියාගන්න පේන් කියන්නේ ඇත්තටම එක්කෙනෙක් නෙමෙයි. ඒ නගාටෝ කියන කෙනා පාලනය කරන සිරුරු හයක්. නගාටෝ පොඩි කාලේ එයාගේ අම්මයි තාත්තයි යුද්ධය නිසා මැරෙනවා. ඒ වෛරයත් එක්ක තමයි එයාගේ ඇස්වල ත්‍රිනගන කියන බලවත් බලය ලැබෙන්නේ. ඇයි එයා පේන් උනේ කියනකට උත්තරේ තමයි නගාටෝ එයාගේ යාළුවන් වුණ යහිකෝ සහ කොනන් එක්ක එකතු වෙලා සාමය ගේන්න හැදුවා. හැබැයි දරුණු සටනකදී නගාටෝගේ හොඳම යාළුවා වුණ යහිකෝ මැරෙනවා. යාළුවා මැරුණු වේදනාවට නගාටෝ ගෙඩෝ මොසා කියන යෝධ ප්‍රතිමාව කැඳවනවා. ඒ වෙලාවේ ප්‍රතිමාවෙන් ආපු කළුකුරු නගාටෝගේ ඇඟට ඇතුළු වෙලා එයාගේ ශරීර ශක්තිය උරා ගන්නවා. නගාටෝට ඇවිද ගන්නවත් බැරි තරම් කෙට්ටු වෙලා දුරවෙලා ඉන්නේ ඒ නිසයි. ඒත් එක්කම එයා යහිකෝගේ සිරුරයි තව සිරුරු පහකුයි පාවිච්චි කරලා පේන් කියන නමින් ලෝකයට එනවා. ඉතින් දැන් අපි කතා කරමු පේන්ගේ ඇගේ තියෙන පියර්සින්. වා දැකලා ඇති පේන්ගේ මුහුණේ සහ ඇගේ කළුපාට කූරු ගොඩක් ගහලා තියෙනවා. මේවා නිකං අලංකාරයට ගහපු ඒවා නෙමේ ගයිස්. නගාටෝ දුර ඉඳලා මේ සිරුරු පාලනය කරන්නේ හරියට රිමෝට් කන්ට්‍රෝල් එකකින් වගේ. ඒ කළු කූරු තමයි සිග්නල් ගන්න ඇන්ටනා එහෙම නැත්නම් රිවයිස වගේ වැඩ කරන්නේ. ඉතින් මේක තමයි මෙයාගේ පියර්සින් බල ඇත්තම කතාව. ඉතින් අපි දැන් කතා කරමු නරුටෝට තියෙන පවර්ස් එහෙම නැත්නම් ඇබිලිටිස් ගැන. ඉතින් පේන්ගේ බලයන් ගයිස් මට පැටලුණා පොඩ්ඩක් නරුටෝ කියලා කියුනේ. පේන්ගේ බලයන් පේන්ට පාලනය කරන්න පුළුවන් හිතා ගන්න බැරි තරම් බලවත්. ඒ විකර්ශණය ඕනෑම ප්‍රහාරයක් හෝ කෙනෙක්ව විසි කරලා දාන්න පුළුවන්. මේකෙන් එයා මුළු ගමම විනාශ කළා වාට මතක ඇති. ඉතින් ආකර්ශණය ඒ කියන්නේ පුෂ් ඕනෑම කෙනෙක්ව තමන් ගවට ඇදලා ගැනීමේ හැකියාවක් මෙන්න මේ පේන්ට තියෙනවා. ඒ වගේම සිරුරු 6ක පෙනීම. මේ සිරුරු 6ටම එකවර පේනවා. ඒ නිසා එක්කෙනෙක්ට පිටිපස්සෙන් ගැහුවත් අනිත් අයට ඒක පේනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට නරුටෝට නෙමෙයි පේන්ට පහර දෙන්න අමාරුයි. පණදීම එයාට පුළුවන් මැරුණ අයව ආයෙත් පණ ගන්නවන්න. ඒකත් මම පර්සනලි දැක්ක කැමතිම දෙයක්. ඉතින් අපි අන්තිම විදිහට එන්නේ මෙයාගේ දුර්වලකම්. ඉතින් පේන්ගේ දුර්වලකම එයා දෙවියෙක් වගේ වුණාට එයත් දුර්වලකම් තිබුණා. ඒව තමයි එයා ලොකු පව එකක් පාවිච්චි කළාම ආයෙත් ඒක පාවිච්චි කරන්න තප්පර 5ක් විතර ඉන්න ඕනේ. නරුටෝ පේන්න පරාජය කළේ ඒ තප්පර 5 අල්ලගෙන. ඔයාලට මතක ඇති නරුටෝ ඇනිමේ සීරීස් එක බැලුවා. සැබෑන් නගාටෝ ඉන්නේ රහසිගත තැනක හැංගිලා. කවුරු හරි ඒ තැන හොයාගත්තොත් නගාටෝ ලේසියෙන් පරාජය කරන්න පුළුවන්. ඉතින් මම තව දෙයක් කියන්නම්. පේන් සහ නරුටෝ මේ දෙන්නම එකම ගුරුවරයා ජිරායා යටතේ ඉගෙන ගත්ත අය. දෙන්නම උත්සාහ කළේ ලෝකයට සාමය ගේන්න. හැබැයි පේන් හිතුවා වේදනාව දුන්නොත් විතරයි මිනිස්සු යුද්ධ කරන එක නතර කරන්න කියලා. නරුටෝ හිතුවා මිනිස්සුන්ට ආදරය දුන්නොත් යුද්ධය නතර වෙයි කියලා. අන්තිමට නරුටෝගේ කතාව අහලා පේන් තේරුම් ගන්නවා Taman වැරදි කියලා. එයාටම අන්තිම හුස්ම ටික පාවිච්චි කරලා ගමේ මරපු හැමෝම ආයෙත් පන්න දෙනවා.
ඉතින් මේ වගේ ලස්සන ස්ටෝරිය එකක් වගේ ගොඩක් දේවල් සිදුවන කෙනෙක් තමයි ඇත්තටම පේන් කියන්නේ. ඉතින් මම නම් පර්සනලි පේන් කියන්නේ නරුටෝ එකේ ඉන්න මම කැමතිම කැරක්ටර් එකක් කිව්වොත් මං හරි. ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න. ඔයා නරුටෝ එකේ ඉන්න කැමතිම අයගේ පිළිවෙල අනුව පේන්ව තියෙන තැනත්තා මේ වීඩියෝෙන් දාන්න. ඒත් එක්කම පොඩි දෙයක් කියනවා ගයිස්. ඔන්න කාලයකට පස්සේ තමයි ආයෙ මම රිවිව් පටන් ගන්න හිතුවේ. ඉතින් සබ් එකක් දෙන්න ෂෙයා පාරකුත් දාලා. එහෙනම් ගයිස් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝකින් ඉක්මනටම සෙට් වෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා.